සතුටින් පරිස්සමට ඉන්න ඇති කියලා මම හිතනවා. මේ ජූනි මාසෙ කියන්නේ අපිට විශේෂ මාසයක්. ඒ මාසේ ඒ විශේෂ දවස් කොහොමද සැමරුවේ කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. මේ ජූනි 8 වෙනිදා අපේ නාංගිගේ බර්ත්ඩේ එක දවස. ඉතින් එදා හවස අපි ගෙදර යන්න තමයි හිතාගෙන ඉන්නේ. පොඩියට පාටි එකක් තියෙනවා. ඉතින් ඒ පාටි එකට යන්න තමයි මේ වැඩ ඔක්කොම ඉවර කරලා අපි යන්න ඉන්නේ. ඉතින් උදේවරුව ටී-ෂර්ට් ඕඩර්ස් මහලා ඒව පැක් කරලා ඊට පස්සේ අපි නංගිට පොඩි ගිෆ්ට් එකක් දෙන්න මේ හස්බන්ඩ් එක ගිෆ්ට් එක හදන ගමන් තමයි ඉන්නේ. ඒ ගිෆ්ට් එක මොකක්ද කියලා ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී බලන්න පුළුවන්. අපේ ගාමන්ට් එකේ මහන ටී-ෂර්ට් වලට අපි පොඩි වෙනසක් කරා. ඒ තමයි මේ කරේ තියෙන ටුවිල් ටේප් එක වෙනුවට අපි දැන් කර ෆිනිෂ් කරන්නේ පයිපින්. ඒ කියන්නේ මේ ටී-ෂර්ට් මහන ෆැබ්‍රික් එකෙන්ම තමයි අපි මේ කර ෆිනිෂ් කරන්නේ. ඉතින් ඔයාලට දැන් අපේ ටී-ෂර්ට් එක්ස්පෝර්ට් ක්වොලිටි එකෙන්ම අරගන්න පුළුවන්. මේ වගේ ප්ලේන් ටී-ෂර්ට් අරගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඔන්න ඔයාලට පුළුවන් අපිට මෙසේජ් එකක් දාලා මේ ප්ලේන් ටී-ෂර්ට් අපෙන් අරගන්න. ප්ලේන් ටී-ෂර්ට් විතරක් නෙමෙයි අපි ළඟ printed ටී-ෂර්ට් උත් තියෙනවා. ඔයාට පොඩියට බිස්නස් එකක් පටන් ගන්න ඔන්න අපෙන් කැලි 15 ඉඳන්ම හෝල්සේල් අරගන්න පුළුවන්. අපි මේ ටී-ෂර්ට් මහන්නේ සිංගල් ජර්සි ෆැබ්‍රික් එකෙන්. ඒකෙත් 190 GSM 220 GSM වගේම 250 GSM වලිනුත් ඔයාලට මේ ටී-ෂර්ට් අරගන්න පුළුවන්. මේ නම් ඉතින් හවස් වෙලා අපි වැඩ ඔක්කොම ඉවර වෙලා දැන් ගෙදර යන්න තමයි හදන්නේ. මේ පේනවනේ ඉතින් අපේ ෂෙවින් බබා බිම තිබ්බොත් ඉතින් කොහේ හරි යනවා. නිකන් ඉන්නම බෑ දැන් නම් හරිම අමාරුයි යාව එක තැනක තියාගෙන ඉන්න. මේ නම් ඉතින් අපේ හස්බන්ඩ්ට උදේ ඉඳන් හවස් වෙනකම්ම වැඩ කරලා ඔළුව රිදෙනවා කියලා යාට පැනඩෝල් දෙකක් ඉල්ලුවා. මම දැන් ඒ දෙක දෙන්න තමයි යන්නේ. ෂෙවින් යා ෂෙවින් අන්නා යා ෂෙවින් බබාගේ රෑකෑම එක අම්මලයි ගෙදර ගිහින් තමයි මම කවන්න ඉන්නේ. ඒ නිසා එයාට කවන්න ඕන බඩු ටික මම ගත්තා. ಈ ಮೆಸ್ ಅವತ್ತಾರಯ್ಯ Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Nadini. Happy birthday to you. Happy birthday to you. Itu ada. Kiri yang mana kau itu? Ada tinggal. Dan apa tidak? Hukum. Ane meata kawanda. Apa siapa? Itu dia katakan. Itu dia den rute. Itu den. Kon nama. Ane nak kawin. Ane kawan. Ya, mereka tinggal katakan. Katakan dia. Mana pun katakan. Tadi ni ibu katakan. Ya, hantar. Itu mata. ඔය තියෙන්නේ අපි නංගිට හදපු ගිෆ්ට් එක. ඒ මොකක්ද කියලා ඔන්න බලන්නකෝ. Ini dia. Poli dah kena. Siri. Mana? එදා හලාවද ගිහිල්ලා ගහපේ. Lasan. Kau dah ni bagi tu. Oh ya, tu. Mana tu ni? ඉතින් නංගිගේ බර්ත්ඩේ එකට අප්පච්චි ගානේ ට්‍රීට් එකක් දුන්නා.
අපි කාලා ඉවරුනහම තමයි ෂෙවින් බබාට කවන්න ගත්තේ. මොකද එයාට හවස කවාගෙනම තමා ගියේ. ඒ නිසා බඩගිනි එන්නත් ඕනේනේ. ඉතින් කියන්නත් ඒ බලන්න. Ay. Ay. බයවත් තියෙනවා අර බිල්ලේ තියෙන්නේ. බයයි දාලා විසි. මේ නම් ජූනි 17. ඒ කියන්නේ අපි දෙන්නගේ ඇනිවර්සරි එක දවස. අදට අපි යාළු වෙලා හරියටම අවුරුදු 8යි. කියන්න අද කොහෙද යන්නේ කියලා. අද යනවා ඇනිවර්සරි එකට ඩිනර් අවුට් එක. මෙයා ගන්න. යන්නේ. අද අපේ ඇනිවර්සරි එක වගේම අදට අපේ ෂෙවින් බබාට මාස 9 සම්පූර්ණ වෙනවා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. පිරාය පුරාවට කිසි ඉවක් නැති. ඔන්න ඉතින් අපේ කැම ටික ආවා. දැන් කන්න තමයි තියෙන්නේ. ඉස්සර නම් ඉතින් අපි දෙන්න කෑම කන්න එනකොට හිමීට හොඳට වෙලාව අරගෙන ඉතින් කෑම එක කනවා. දැන් ඉතින් එහෙම බෑ. මෙයා මේ ෂෙයා එකේ ඉඳලා චුට්ට වෙලාවකින් එයාට එපා වෙලා දඟලන්න එහෙම ගත්තා. ඒ නිසා ඉතින් ෆෝන් එක ටිකක් දාලා දුන්නා. අපිත් ඉක්මනටම කෑම පේනවනේ ඉතින් එයාට තියෙන ප්‍රශ්න. තොප්පිය ගලවනවා, තාත්තා එහෙන් එයාට දාඩිය දාලා කියලා වෙනදි කියලා පිඹිනවා. එකක් නෙමෙයි. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලා. ඔන්න දැන් අපි කාලේ ඉවරයි. කාලේ ඉවරයි කිව්වට අපිට එච්චර කන්න හම්බුනේ නැහැ. හම්බුනේ නැහැ කියන්නේ එහෙම බඩගින්නක් තිබුණ නැහැ දෙන්නටම. දැන් අපි බිල් එකත් පේ කරලා යන්න තමයි හදන්නේ. අපිට කෑම ටික ලස්සනට පිළිවෙලට ගෙනත් දුන්නේ මල්ලිටත්. අපි පොඩි ටිප් එකක් තිබ්බා. ඉතින් මට අද හරිම සතුටුයි. මම මහන්සි වෙලා හොයපු සල්ලි වලින් හස්බන්ඩ්ට මේ වගේ ට්‍රීට් එකක් දෙන්න ලැබුණ එක ගැන. හැබැයි ඉතින් යා මට ලොකු ඇනිවර්සරි ගිෆ්ට් එකක් දීලා තියෙන්නේ. මට පුළුවන් විදිහට මං එයාගේ හිත සතුටු වෙන්න මේ වගේ ට්‍රීට් එකක් දුන්නා. ඉස්සරහට මං හිතනවා ඔයාට මීටත් වඩා ලොකු ගිෆ්ට් එකක් දෙන්න මට පුළුවන් වෙයි කියලා. කිසිම අඩුවක් නොකර හැමදේම දෙන ඔයාට මායි අපේ පුතයි ගොඩාරියක් ආදරේ.